මහත්තයා දුක් වෙන්න බෑ මහත්තයා මේ පාර අපි යවනවම තමයි. ඔව් ඔව්. රතරමල්ලි. ඔව් නේද? මේ වඩලාපුරේ සලුවක් ගෙනල්ලා. අන්න. මේ ගමේ ඉන්න සියලු දෙනාටම සෙට් පදලා නේද? ඔව් ඔව්. මේ ලබන්නා වූ ඡන්දෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයකුත් ලබා ගන්න කියලා. අන්න හරි. ඒ අපේ ශාස්ත්‍රානුකූලව ඔව්. සෙට් පෙදිල්ලක් කරලා. ඔව්. එහෙම කිව්වහට අර එකක් මට. ඒ මොකද්ද? අපේ මේ කලාකරුවන්ට පුදුම සැලකිල්ලක් තිබුණේ ඒ කාලේ. ඒ කාලේ. ඔව් ඔව්. අපිට මතකයි අපිට සැලකපු ඇති. ඔව්. නේද? ඒ මහත්තයා අපිට මුදු විදියට සැලකුවා දැන් නම් ඉතින් කලා කඩුවල්ලෙක්ට ඕනේ නැති තත්ත්වයට වැයිලි. අයියෝ. ඒ රතරමල්ලි. ඔව් ඔව්. නේද? අපි ඒ සෙට්ටාන්තිකුත් කරගෙන අන්න කාල වේලාවක් බොහොම ගිහිලා තියෙන නිසා සෙට්ටාවියක් තියාගෙන විශාලා මහනුවරට යමත යනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කරු ජාතික සංවිධායක මෞපිමේ අනාගතය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන මොහොත කාලයයි දැන් අවදි වන්නට විදුණු සිත් යලි එකතු කරන්නට එක හජින් අභිමානයෙන් නැගී සිටින්නට ලක් මවට ජය රැගෙන එන්නට නාමල් ඒ නාමයයි සිංහනාදේ ගෙන එනා හෙට දවසේ නවෝදේ තරුණ ජවයෙන් රටම එක් කරනා අපේ දැක්මයි අපේ හයියයි අපේ අභිමා ඔබට ස්තුතිවන්ත වෙනවා අපි. පක්ෂයක් විදිහට අසීරු අවස්ථාව. අපි හැමදාම විශ්වාස කරන අසීරු අවස්ථාවල තමයි රටේ නායකයෝ බිහි වෙන්නේ. පක්ෂයට අවශ්‍ය අභියෝග එක්ක වකින් බාර ගන්න පිරිසක්. ඒ නිසා පෞද්ගලික ප්‍රාදේශීය සභා මැතිවරණ අපිට තිබිච්ච අභියෝගාත්මක මැතිවරණ වලින් එකක්. මේ මැතිවරණයේ මේ අභියෝගාත්මක මැතිවරණය තුලත් කළුතර දිස්ත්‍රික්කයේ විතර ආසන කොට්ටාස 7ක් ජයග්‍රහණය කළා. ලාලි කොට්ටාසය ඇතුළු. මේ දවස්වල අපි හන්නේ ලාල් මන්දිතුමා සතුටෙන් ඉන්නේ. ඒ වැඩිම ප්‍රොමෝෂන් එක හම්බලා තියෙන්නේ මෙයාලට. ඒ පාන් බේකරි බිස්නස් එකේ ඉන්නේ. දැන් ඡන්දදී පොඩක් පාන් දෙකේ ගියහලු බේකරි. ඒ වාඩි වෙලා ඉන්නේ නේද? දැන් සතුටෙන් ඉන්නේ. මොකද එහෙම රාජ්‍ය අනුග්‍රහයෙන් අපි හම්දුරනේ පාන් ගෙඩියට ප්‍රොමෝෂන් එකක් හම්බුනාමයි. ලංකාවේ. රාජ්‍ය අනුග්‍රහයක් ඇතුව පාන් ගෙඩියට නේද? ප්‍රොමෝෂන් එකක් හම්බුනාමයි.